කලින් කොටසේ ඉවර වුණේ කෝච්චෙන් අයිස් හොකී ටීම් එකේ අයට ආයෙත් යුනිවර්සිටි එකට එන්න කියන තැන ඉන්නේ. මෙයාලට කෝච්ගේ පණිවිඩය ලැබුණ ගමන්ම ආයෙත් යුනිවර්සිටි එකට එනවා. මුලින්ම මෙයාලට වෙන්බින්ව මේ ගමනට එකගෙන ගියපු එක වෙනුවෙන් හොඳටම බැනුම් අහන්න සිද්ධ වෙනවා. ඒත් ඊළඟට කෝච්චෙන් මෙයාලට කියන්නේ ළඟදිම මෙයාලට චින්බෙයි කියන යුනිවර්සිටි එකත් එක්ක මැච් එකක් තියෙන නිසා ඒකට හොඳින් සූදානම් වෙන්න ඕනි කියලා. චින්බෙයි යුනිවර්සිටි එකේ නම අහපු ගමන්ම වේලියන් හොඳටම ෂොක් වෙනවා. ඒකට හේතුව ඔයාලට තව ටිකකින් දැනගන්න පුළුවන්. ඒ වගේම චින්බෙයි යුනිවර්සිටි එකේ සීනියර්ස්ලාගේ ටීම් එකත් එක්ක මැච් එකක් තියන්න තරම් මෙයාලගේ ටීම් එක දක්ෂ නැති නිසා මේ නිවුස් එක අහලා ටීම් එකේ අනිත් අයත් හොඳටම කලබල වෙනවා. මොකද හරිනම් චින්බෙයි යුනිවර්සිටි එකේ ටීම් එකත් එක්ක මැච් එකට යන්න ඕනේ ලිව්වේ යුනිවර්සිටි එකේ සීනියර්ස්ලාගේ ටීම් එක වුණත් කෝච් ඒ වෙනුවට මෙයාලව තෝරගෙන තියෙනවා. ඊළඟ දවසේ ඉඳන් වෙන්බින් නැරෙන්න මෙයාලගේ ටීම් එකේ හැමෝම ළඟ දින මැච් එක වෙනුවෙන් ට්‍රේනින් වෙන්න පටන් ගන්නවා. ඒත් මේ හැමෝටම තේරෙනවා මේ මැච් එක ගැන කිව්ව දවසේ ඉඳන් වේලියන් හැසිරෙන්නේ අමුතු විදියට කියන එක. ඒත් ඉතින් මේකට හේතුවක් නම් හිතාගන්න මේ කාටවත්ම පුළුවන් වෙන්නේ නැහැ. කොහොම හරි මේ විදියට දවස් කීපයකට පස්සේ මැච් එක තියෙන දවසක් එනවා. මැච් එක බලන්න වෙන්බින් අයිස් රින් එකෙන් එළියේ ඉන්න අතරේ මෙතනට අයිස් හොකි ඩිපාර්ට්මන්ට් එකේ සීනියර් කෙනෙක් වෙන මියාවෝ එනවා. මියාවෝ වෙන්බින්ගෙන් අහන්නේ ලිව්වේ ටීම් එකට මැච් එක දිනන්න අවස්ථාවක් තියෙනවද කියලා. වෙන්බින් මියාවෝට කියනවා එයා එතන නැති නිසා එයාලගේ ටීම් එකට කොහොමටවත් දිනන්න බෑ කියලා. මොකද චින්බෙයි යුනිවර්සිටි ටීම් එක කියන්නේ ඒ තරම්ම දක්ෂ ටීම් එකක්. ඒ වගේම මේ තමයි චින්බෙයි ටීම් එකේ කැප්ටන් වගේම පිට අවුරුදු ගාණක් යුනිවර්සිටි චැම්පියන්ෂිප් එකේ MVP වුණ ෂෝඩි කියන ප්ලේයර්. මැච් එක පටන් ගත්තට පස්සේ ෂෝඩි ඇතුළු චින්බෙයි යුනිවර්සිටි ටීම් එකත් එක්ක හැප්පෙන එක ලිව්වේ ටීම් එකට සෑහෙන්න අමාරු වැඩක් වෙනවා. මැච් එක අතරේදී වේලියන්ට ගෝල් එකක් ගන්න අවස්ථාව ලැබුණත් වේලියන්ගේ පොඩි අත්වැරැද්දක් නිසා ඒ අවස්ථාවත් ලිව්වේ ටීම් එකට නැති වෙලා යනවා. ඉතින් අන්තිමේදී ලිව්වේ ටීම් එකට එක ගෝල් එකක්වත් ගන්න නොදී චින්බෙයි ටීම් එක ගොඩක් ලේසියෙන් මේ මැච් එක වින් කරනවා. මේ විදියට ලිව්වේ ටීම් එක අන්ත පරාජයකට මුහුණ දෙද්දී මැච් එකේ විනර්ස්ලා බවට පත් වෙන්නේ චින්බෙයි යුනිවර්සිටි ටීම් එක. මැච් එක ඉවර වෙලා චේන්ජින් රූම් එකට ආවට පස්සේ ෂාවෝ වේලියන්ට හොඳටම බනින්නේ වේලියන් මැච් එක අතරේදී ගෝල් එකක් ගන්න අවස්ථාව ලැබිලත් ඒ අවස්ථාව අතහැරපු නිසා. මේ වෙලාවේ තමයි වේලියන් මෙයාලට කියන්නේ චින්බෙයි ටීම් එකේ කැප්ටන් වෙන ෂෝඩි කියන්නේ එයාගේ අයියා කියන එක වගේම එයා එයාගේ මුළු ජීවිත කාලෙම එකපාරක්වත් එයාගේ අයියව පරාද කරලා නෑ කියන එක. මේ මැච් එකෙන් පස්සේ දවස් ගාණක්ම යනකම් වේලියන් ලෙක්චර්ස් වලටවත් ප්‍රැක්ටිස් කරන්නවත් එන්නේ නැතුව එයාගේ රූම් එකටම වෙලා ඉන්නවා. මේ නිසා කෝච්චෙන් මෙයාලට කියන්නේ ඊළඟ ලෙසන් එකට වේලියන් ආවේ නැත්තම් වේලියන්ට යුනිවර්සිටි එකෙන් යන්න සිද්ධ වෙනවා කියලා. ඒක සිද්ධ වෙන්න දෙන්න බැරි නිසා ටියන් වේලියන්ව හොයාගෙන යනවා මේ ගැන කතා කරලා වේලියන්ව ක්ලාස් එකට එක්කගෙන එන්න හිතාගෙන. ටියන් චොප්ස්ටික් එකක් අරගෙන වේලියන්ට කියන්නේ මේ එක චොප්ස්ටික් එකක් ලේසියෙන්ම කඩන්න පුළුවන් කියලා. මෙහෙම කියලා ටියන් මේ චොප්ස්ටික් එක කඩන්න හදනවා වුණත් ඒක එයා හිතුව තරම් ලේසි නෑ කියලා ටියන්ට තේරෙනවා. ටියන් සෑහෙන අමාරුවෙන් මේ චොප්ස්ටික් එක කඩලා වේලියන්ට පෙන්නලා කියන්නේ මේ වගේ එකක් ලේසියෙන් කඩන්න පුළුවන් වුණත් චොප්ස්ටික් ගොඩක් එකට එකතු වුණාම ඒවා කඩන එක කරන්න බැරි දෙයක් කියලා. ඒ නිසා අපේ ටීම් එකේ හැමෝම එකතු වුණාම කරන්න බැරි දෙයක් නෑ කියලා ටියන් කියනවා. මෙහෙම කියලා ටියන් එයාගේ අතේ තියෙන චොප්ස්ටික් මිටිය වේලියන්ගේ අතට දෙනවා වගේම වේලියන් මේ චොප්ස්ටික් ටික එකපාරින්ම කඩලා දානවා. මේකෙන් ටියන්ට තවත් වේලියන්ට කියන්න කිසිම දෙයක් නැති වෙනවා වගේම වේලියන් කියනවා කෝච් එයාව යුනිවර්සිටි එකෙන් එලවනවා නම් එලවපු දෙන් ඒකෙන් එයාට වැඩක් නෑ කියලා. මෙහෙම කියලා වේලියන් මෙතනින් යන්න යනවා වුණත්
ටියන්ට හිතාගන්න බැරි වෙනවා එයා වේලියන්ව නවත්තගන්නේ කොහොමද කියන එක. ඊළඟට රෝව්ව හම්බ වෙන්න යන ටියන් වේලියන්ගේ ප්‍රශ්නය ගැන කතා කරනවා වගේම මේ අතරේ ටියන් දකිනවා වේලියන්ගේ අයියා ෂෝඩි මියාෝ එක්ක මේ රෙස්ටරන්ට් එකටම ඇවිත් ඉන්නවා කියලා. මියාෝ ෂෝඩිගෙන් ඉල්ලනවා වේලියන් එක්ක කතා කරලා වේලියන්ගේ හිත හදන්න කියලා. මියාෝ කියන්නේ ෂෝඩිගේ සහ වේලියන්ගේ පොඩි කාලේ ඉඳන්ම සහෝදරියක් වගේ ඉන්න කෙනෙක්. ඒ වගේම මියාෝ දන්නවා ෂෝඩි පොඩි කාලේ ඉඳන්ම වේලියන්ව පහත් කරලා බලන නිසා වේලියන්ට එයාගේ අයියා ෂෝඩිට මූණ දෙන්න තරම් ශක්තියක් නැහැ කියන එක. මේ වෙලාවෙත් ෂෝඩි මියාෝට කියන්නේ වේලියන් කියන්නේ එයාගේ සහෝදරයා වෙන්නවත් අඩුම තරමේ එයාලගේ පවුල කෙනෙක් වෙන්නවත් සුදුසු කෙනෙක් නෙවෙයි කියලා. මේක අහන් ඉන්න ටියන්ට හොඳටම තරහ යනවා වගේම ටියන් ෂෝඩිට චැලෙන්ජ් කරනවා එයත් එක්ක තනියම මැච් එකකට එන්න කියලා. ඒ වගේම මේ මැච් එකෙන් එයාට දිනන්න පුළුවන් වුණොත් ෂෝඩි වේලියන්ගෙන් සමාව ගන්න ඕනේ කියලා ටියන් කියනවා. මේක අහලා ෂෝඩිට hina යනවා. මොකද ෂෝඩි කොච්චර දක්ෂ කෙනෙක්ද කියලා කියනවා නම් ටියන්ට තියා වෙන්බින්ටවත් ෂෝඩි එක තරඟ කරලා දිනන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් නැති නිසා. හෙට හවස 3ට අයිස් රින් එකේ එයා ෂෝඩි එනකම් බලාගෙන ඉන්නවා කියලා ටියන් කියනවා වුණත් ෂෝඩි මේකට කිසිම උත්තරයක් නොදී මෙතනින් යන්න යනවා. ඒත් ෂෝඩි මෙතනින් ගියාට පස්සේ තමයි ටියන්ට තේරෙන්නේ එයා කරේ කොච්චර මෝඩ වැඩක්ද කියන එක. මේ වෙලාවේ පියවි සිහියට එන ටියන්ට එයා කරපු දේ බරපතලකම තේරුණ නිසා කකුල් දෙකට පණක් නැති වෙනවා. ටියන් රෝගෙන් අහන්නේ ඇයි එයා ඒ වගේ මෝඩ වැඩක් කරන එක නැවැත්තුවේ නැත්තේ කියලා. ඊළඟට ආයෙත් හොස්ටල් රූම් එකට යන ටියන් වෙන්බින්ට ස්නැක්ස් දෙන්න හැදුවත් වෙන්බින්ගේ අතට බෙහෙත් කරන්න හැදුවත් වෙන්බින්ගේ කොණ්ඩේ වොෂ් කරන්න උදව් කරන්න හැදුවත් මේ එකක්වත් එයාට ඕනේ නෑ කියලා වෙන්බින් කියනවා. ටියන්ගේ මේ විශේෂ සැලකිල්ල නිසා වෙන්බින්ට තේරෙනවා ටියන්ට එයාගෙන් මොකක් හරි දෙයක් ඕන වෙලා කියන එක. වෙන්බින් ටියන්ගෙන් මේ ගැන අහද්දී ටියන් වෙන්බින්ගෙන් අහන්නේ ෂෝඩි වගේ දක්ෂ ප්ලේයර් කෙනෙක්ගේ තියෙන දුර්වලතා මොනවද කියලා. මේක අහපු ගමන් වෙන්බින් ටියන්ගෙන් අහන්නේ ඔයා වැරදිලාවත් ෂෝඩිට චැලෙන්ජ් කරාද කියලා. ටියන් එයා ඒ වගේ මෝඩ වැඩක් කරේ නෑ කියලා කිව්වත් ටියන් මේ ගොතගගහ කතා කරන විදියෙන්ම වෙන්බින් තේරුම් ගන්නවා ටියන් අනිවාර්යයෙන්ම ෂෝඩිට චැලෙන්ජ් කරලා තියෙනවා කියලා. වෙන්බින් ටියන්ට කියනවා අනිත් අයගේ දුර්වලතා ගැන හොයනවා වෙනුවට තමන්ගේ ශක්තියින් ගැන හිතලා බලන්න ඕනි කියලා. ඒත් ඒකෙන් ඔයාට වැඩක් වෙන්නේ නෑ. මොකද ඔයා ගාව එක ශක්තියක්වත් නෑ කියලා වෙන්බින් නිදා ගන්නවා. මේ වෙලාවේ ටියන් තනියම කියන්නේ එයා වෙන්බින්ගෙන් මේ වගේ දෙයක් අහලා එයාගේ කාලේ නාස්ති කරගත්ත එක විතරයි කරේ කියලා. වෙන්බින් ටියන්ට එයා අරගෙන ආව දේවල් මෙතනින් අරන් යන්න කියලා කියන නිසා ටියන් තරහෙන් මේ ටේබල් එක මෙතනින් අරන් යනවා. ටියන් මෙතනින් ගියාට පස්සේ වෙන්බින් ටියන් මේ කරන්න හදන දේ ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ ටියන් ෂෝඩි එනකන් අයිස් රින් එකට වෙලා බලන් ඉන්නවා වගේම සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ෂෝඩි මෙතනට එනවා. ටියන් මේ චැලෙන්ජ් එක කරපු නිසා රූල්ස් තීරණය කරන එක ෂෝඩිට පැවරෙනවා. ෂෝඩි කියනවා එයා ටියන් ගෝල් එකක් ගන්න එක වළක්වන අතරේ ටියන්ට තියෙන්නේ කොහොම හරි එක ගෝල් එකක් අරගන්න එක කියලා. ටියන්ට ගෝල් එකක් ගන්න පුළුවන් වුණොත් එයා පරාජය බාර ගන්නවා කියලා ෂෝඩි කියනවා. ටියන් සෑහෙන වෙලාවක් තිස්සේ ගෝල් එකක් ගන්න උත්සාහ කරත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේ වෙලාවේ තමයි ටියන්ගේ සහ ෂෝඩිගේ මේ මැච් එක ගැන දැනගත්ත වේලියන් මෙතනට එන්නේ. මේ මැච් එක ඉවර වෙන්න තවත් විනාඩි 10ක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් වේලියන් ටියන්ට කියනවා ඉතුරු විනාඩි 10 එයා සෙල්ලම් කරනවා කියලා. මේ වෙලාවෙත් ෂෝඩි වේලියන්ව පහත් කරලා කතා කරනවා වුණත් වේලියන් තීරණය කරලා තියෙනවා එයා එයාගේ බය අමතක කරලා එයාගේ අයියට මූණ දෙනවා කියලා. මේ විනාඩි 10ේදී වේලියන් කොච්චර උත්සාහ කරත් එයාගේ අයියා ෂෝඩිව පරාද කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම මේ වෙලාවේ වේලියන්ට අනතුරක් සිද්ධ වෙලා
වේලියන්ගේ දතක් පවා ගැලවෙනවා. ඒත් වෙනදට වේලියන් දිහා ඇහැක්වත් ඇරලා බලපු නැති ෂෝඩි මේ වෙලාවේ වේලියන්ට නැගිටින්න අත දෙනවා. ෂෝඩි වේලියන්ට කියන්නේ වේලියන්ගේ ස්කිල්ස් කලින් තරම්ම නරක වුණත් වේලියන්ට හොඳ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා. මෙහෙම කියලා ෂෝඩි මෙතනින් යන්න යනවා වගේම වේලියන් ටියන් දිහා බලලා අමාරුවෙන් hina වෙනවා. ඊළඟට වේලියන්ව චේන්ජින් රූම් එකට එක්කගෙන යන ටියන් වේලියන්ගේ තුවාල වලට බෙහෙත් දානවා. වේලියන් ටියන්ගෙන් සමාව ඉල්ලනවා. ටියන් එයා වෙනුවෙන් මෙච්චර දෙයක් කරලත් එයාට එක ගෝල් එකක්වත් ගන්න බැරි වුණ එකට. ටියන් වේලියන්ට කියන්නේ වේලියන් පෙරදුනේ නෑ. වේලියන් එයාවම වින් කරා කියලා. ඒත් මේ දෙන්නට මේ වෙලාවේ ප්‍රශ්නයක් එනවා. ෂෝඩි වේලියන්ට යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා කිව්වේ කාගෙනද කියන එක තමයි මෙයාලට මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒත් එක්කම මෙතනට එන මියාවෝ මේ දෙන්නට කියනවා ෂෝඩි කිව්වා අනිත් යාළුවා වෙන්බින් කියලා. මොකද ෂෝඩි කියන්නේ එහෙම නිකම්ම කාගේවත් චැලෙන්ජ් එකක් බාර ගන්න කෙනෙක් නෙවෙයි. ඒත් වෙන්බින් තමයි ෂෝඩිව මේ මැච් එකට එන්න කැමති කරවගෙන තියෙන්නේ. වෙන්බින් ෂෝඩිව මේ මැච් එකට එන්න කැමති කරවගෙන තියෙන්නේ නිකන්ම නෙවෙයි. ෂෝඩි ටියන් එක තිබ්බා වගේ මැච් එකක් තියලා ඒකෙන් වෙන්බින් වින් කරලා තමයි ෂෝඩිව ටියන් එක්ක මැච් එකට යන්න කැමති කරවගෙන තියෙන්නේ. ඉතින් මේකෙන් ටියන් වගේම වේලියනුත් දැනගන්නවා වෙන්බින් එයාලා ගැන ගණන් ගන්නේ නෑ වගේ හිටියත් හැම තිස්සෙම එයාලා ගැන හොයලා බලලා තියෙනවා කියන එක. මේ දවසේ ටියන් ආයෙත් රූම් එකට ආවට පස්සේ වෙන්බින් එයා කිසිම දෙයක් කරපු නැති විදියට හැසිරෙනවා. වෙන්බින් තාමත් නපුරු කෙනෙක් වගේ රඟපාන එක ගැන ටියන් වෙන්බින්ට විහිළු කරන්න පටන් ගන්නවා වගේම මේකෙන් තරහ යන වෙන්බින් ටියන් ළඟට ගිහින් අහන්නේ ටියන් කාටද මේ විහිළු කරන්න කියලා. මේ විදියට මේ දෙන්න එකිනෙකාට විහිළු කර කර කතා කරද්දී දන්නේම නැතුව මේ දෙන්න එකිනෙකාට ලං වෙනවා. මේකෙන් කලබල වෙන වෙන්බින් මෙතනින් යන්න හදනවා වුණත් ඒත් එක්කම වේලියන් දොර ඇරගෙන එන නිසා වෙන්බින්ව විසි වෙලා මේ දෙන්න වැරදීමකින් ආයෙත් කිස් කරනවා. මේකෙන් ටියන් වෙන්බින් වගේම වේලියනුත් හොඳටම ෂොක් වෙනවා. ඒත් ඊළඟට මේ සිද්ධ වුණ දෙයට වඩා දෙයකට තමයි වෙන්බින් ෂොක් වෙන්නේ. මේ වෙලාවේ එකපාරටම වෙන්බින්ට වේලියන්ව පේන්න පටන් ගන්නවා. ටියන්ව ඇරෙන්න වෙනත් කෙනෙක්ගේ මූණ පැහැදිලිව පෙනුන පළවෙනි වතාව තමයි මේක. ඒත් තප්පර ගානකින්ම ආයෙත් වේලියන්ගේ මූණ බොඳ වෙලා යන්න පටන් ගන්නවා වගේම කලින් එයා දැකපු දෙයින් කලබල වෙලා ඉන්න වේලියන් වෙන්බින්ට ස්තුති කරලා මේ දෙන්නට එයාලා කර කර හිටපු දේ දිගටම කරගෙන යන්න කියලා මෙතනින් පැනලා දුවනවා. මේ දවසේ රෑ මින්ජුන්ගේ ස්ටුඩියෝ එකට ගිහින් එයා දැකපු වේලියන්ව අදින ගමන් වෙන්බින් කල්පනා කරන්නේ ඒ වෙලාවේ ඇයි ඒ වගේ දෙයක් සිද්ධ වුනේ කියලා. මෙහෙම කල්පනා කරද්දී තමයි වෙන්බින් තේරුම් ගන්නේ ඒකට හේතුව එයා ඒ වෙලාවේ ටියන්ව කිස් කරපු එක වෙන්න ඕනේ කියලා. මේ අතරේ ටියන් නම් ඉන්නේ එයාට නිදා ගන්නවත් බැරි තරම් වෙන්බින් එක්ක තරහින්. මොකද කලින් ඒ දෙන්න වැරදීමකින් කිස් කරපු එක වේලියන් දැක්කට පස්සේ වෙන්බින් ඒ ගැන කිසිම විදියකින් වේලියන්ට පැහැදිලි කරන්න උත්සාහ කරේ නැති නිසා. ඒ නිසා වේලියන් ඒ දෙන්න ගැන වැරදියට හිතයි කියලා වගේම ඒකෙන් එයා කෙල්ලෙක් කියන රහස එළි වෙන්න පුළුවන් කියලා ටියන් හිතනවා. ඉතින් මේ නිසා ටියන් ඊළඟ දවසේ වෙන්බින්ට සහ වේලියන්ට කැන්ටින් එකට එන්න කියනවා. කලින් දවසේ සිද්ධ වුණ දේ ගැන වේලියන්ට පැහැදිලි කරන්න. ටියන් වෙන්බින්ට කිව්වත් එයාලා අතරේ කිසිම දෙයක් නැහැ කියලා වේලියන්ට පැහැදිලි කරන්න කියලා වෙන්බින්ට ටියන් මේ කියන්නේ මොකක් ගැනද කියලා හිතා ගන්න බැරි වෙනවා. මොකද මේ වෙද්දී වෙන්බින්ගේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නය වෙන්නේ එයාට වේලියන්ගේ මූණ පැහැදිලිව පෙනුනේ කොහොමද කියන එක. ඉතින් අන්තිමේදී ටියන්ම වේලියන්ට කලින් දවසේ සිද්ධ වුණ දේ ගැන පැහැදිලි කරලා කියන්නේ එයා සහ වෙන්බින් අතරේ කිසිම දෙයක් නැහැ කියලා. මේක අහලා hina වෙන වේලියන් කියන්නේ ටියන් සහ වෙන්බින් අතරේ මොකක් හරි දෙයක් තියෙනවා කියලා එයා කොහොමදවත් හිතුවේ නැහැ කියලා. මේ දවසේ රෑ වෙන්බින් රූම් එකට ඇවිත් කල්පනා කරන්නේ
එයා ආයෙත් ටියන්ව කිස් කරලා ඇත්තටම කලින් දවසේ සිද්ධ වුණ දේ ගැන පරීක්ෂා කරලා බලන්නේ කොහොමද කියලා. මේකට ක්‍රමයක් කල්පනා කරද්දි වෙන්බින්ට ටියන්ගේ රතු කවරේ තියෙන පොත ගැන මතක් වෙනවා. වෙන්බින්නේ පොත ටියන්ගේ ඩෙස්ක් එකෙන් හොයාගෙන බල ඉද්දි එක පාරටම ටියන් රූම් එකට එනවා. ඊළඟට වොෂ්රූම් එකට යන ටියන් තනියම කල්පනා කරන්නේ අද වෙන්බින්ගේ හැසිරීම හරිම අමුතුයි කියලා. වෙන්බින් එයාගෙන් මොකක් හරි දෙයක් හංගනවා වෙන්න පුළුවන් කියලා හිතන ටියන් හොරෙන්ම රූම් එකට එන්නේ වෙන්බින් මොනවද කරන්න කියලා බලන්න. මෙහෙම එද්දි ටියන් දකිනවා වෙන්බින් බිම වැටිලා ඉන්නවා කියන එක. මේකෙන් හොඳටම කලබල වෙන ටියන් වෙන්බින්ට CPR කරන්න හදද්දි මතක් වෙනවා එයා මේ සීන් එක මීට කලින් කොහෙදි හරි දැකලා තියෙනවා වගේ කියලා. මේක එයා කරා වගේම වෙන්බින්ගේ බොරුවක් කියලා තේරුම් ගන්න ටියන් එදා වෙන්බින් කරන්න හදපු දේම කරනවා. අඩුම තරමේ සෙන්ටිමීටර් 5ක්වත් ගැඹුරට පපුව තද කරන්න ඕනේ කියලා ටියන් වෙන්බින්ගේ පපුවට ගහන්න උත්සාහ කරනවා වගේම මේකෙන් හොඳටම බය වෙන වෙන්බින් ඉක්මනටම නැගිටලා මෙතනින් පැනලා දුවනවා. වෙනදට එයාට හිරිහැර කරන වෙන්බින්ට මේ විදිහේ පාඩමක් උගන්වන්න පුළුවන් වුණ එක ගැන ටියන්ට නම් ගොඩක් සතුටු හිතෙනවා. වෙන්බින් රූම් එකේ නැති අතරේ ටියන් නාන්න යනවා වගේම මේ අතරේ වේලියන් මේ රූම් එකට එනවා චාර්ජර් එකක් හොයන්න. වොෂ්රූම් එකට ගියපු ටියන් ෂැම්පු එකක් අරගෙන යන්න ආයෙත් එළියට එනවා. වෙන්බින් මේ වෙලාවේ රූම් එකේ නැති නිසා ටියන් එයාගේ විග් එක අයින් කරලා තමයි එළියට එන්නේ. මේ වෙලාවේ ටියන්ව දකින වේලියන් දැනගන්නවා ටියන් කියන්නේ කෙල්ලෙක් කියන එක. මේකෙන් හොඳටම ෂොක් වෙන වේලියන් ටියන් ආයෙත් වොෂ්රූම් එකට ගියාට පස්සේ මෙතනින් ඉක්මනටම එළියට යනවා. මෙච්චර කාලයක් එකටම හිටපු තමන්ගේ හොඳම යාළුවා ගැන මේ වගේ දෙයක් තේරුම් ගන්න බැරි වුණ එක ගැන වේලියන්ට එයා ගැනම තරහක් එනවා. මෙතනින් අද කොටස ඉවර වෙනවා. ඉක්මනටම ඊළඟ කොටසින් හම්බ වෙනකන් අපේ යාළුවන්ට සුබ දවසක්.